ඇත්ත කතාවක් කරේ මොකක් කරේ එළියට දෙන්න මැසේජ් එකකට ගොතපු කතාවද දන්නේ. ඒ කතාව හැටියට කියන්නේ ගෙදරක් තියෙනවා. ඒ ගෙදර මීයක් ඉන්නවා, පැටලුවෙක් ඉන්නවා, කුකුලෙක් ඉන්නවා, හරකෙක් ඉන්නවා. ඒ සාමාන්‍යයෙන් ඒ ගෙදර ජීවත් වෙන සත්තු. ඉතින් කොහොම හරි ෆාම කෙනෙකු යාගේ වයිෆුයි තමයි ගෙදර ඉන්නේ. ඉතින් මේ මීයව ඉන්නවා කියලා මම හිතන්නේ බඩු මහට්ටු වෙලා දැකලා මේ මී කතුරක් ගෙනල්ලා තියෙනවා ගෙදර. එයාගේ ෆාම ගෙනල්ලා තියෙනවා මී කතුරක්. ඕක නොටිස් වෙනවා මීයට. මීයා ගිහිල්ලා ඉතින් මීයට කර කියා ගන්න දෙයක් නැහැ. මීයා දන්නවා මෙයාට මේකෙන් රිස්ක් එකක් එනවා කියලා. ඉතින් මීයා ගිහිල්ලා ඉස්සලාම කියන කුකුල මෙහෙම සීන්නක් මේ මී කතුරක් තියෙනවා මේ මොන හරි කරමුද කියලා. ඉතින් කුකුලට ඇත්තටම ඉම්පැක්ට් එකකුත් නැහැ. කුකුලාට එකකින් රිස්ක් එකකුත් නැහැනේ. ඉතින් කුකුලා කියනවා "අම්බේර සෝරි මට කරන්න දෙයක් නැහැ. ඔයා මොන හරි කරගන්න" කියලා. ඊට පස්සේ ඒකම ගිහිල්ලා බැටළුවාට කියනවා. බැටළුවත් ඕකම කියනවා. මට කරන්න දෙයක් නැහැ. මට ඕකෙන් අවුලක් වෙන්නේ නැහැ. මේ ඔයාට පුළුවන් දෙයක් ඔයා කරගන්න කියලා. ඊට පස්සේ ඕකම ගිහිල්ලා හරකටත් කියනවා. හරකටත් මේ දෙන්න තියෙන උත්තරේ ඒක. කර කියා ගන්න දෙයක් නැහැ මොකටත් මේ ඉතින් මීයත් ඉතින් කමන්නේ නැහැ කියලා ඉන්නවා. මීයට කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ ඒක දවසක් ඔය කතුරට මේ මී කතුරට නයික් අහු වෙනවා. නයික් අහු වුණාට පස්සේ ඕක බලන්න ෆාමගේ වයිෆ් වෙනවා. වයිෆ් ඇවිල්ලා නයාව දැකලා මොන හරි අල්ලන්න හරි මොන හරි කරන්න ගිහින් නයා කොටනවා වයිෆ්ට. හරි. ඊට පස්සේ දැන් කර කියා ගන්න දෙයක් නැහැ. වයිෆ් ගිහලා හොස්පිටල් ඇඩ්මිට් කරනවා. හොස්පිටල් ඇඩ්මිට් කරාට පස්සේ එහෙන් කියනවා මේ බේරගන්න විදියක් නැහැ නෙමෙයි මේ එයාට සුප් එකක් හදලා දෙන්න ඕනේ කියලා මොකක් හරි චිකන් වලින් හරි මොනාගෙන් හරි නේ. ඊට පස්සේ මාමට වෙනවා කුකුලව කපනවා. ඊට පස්සේ උන කුකුලා ඉවරයි. ඊට පස්සේ කොහොම හරි ෆුලි රිකවර්ඩ් නැහැ. හැබැයි ගෙදර ආවට පස්සේ ආයෙත් මේක මේ කියන්නේ අර රිසර්ච් හරි මොනාට හරි ආයෙත් මේ එයා ලෙඩ වෙනවා. වයිෆ් ලෙඩ වෙනවා. ඊට පස්සේ ඒ ලෙඩා බලන්න ගමේ කට්ටිය හැමෝම එනවා. ඉතින් එයාලට ස්ට්‍රීට් කරගන්න විදියක් නැහැ. ඒකින්ද මේ බැටළුවව කපලා කන්න දෙන්න ඕන. බැටළුවත් ඉවරයි. ඊට පස්සේ කොහොම හරි වයිෆ් මැරෙනවා. රිකවර් වෙන්නේ නැහැ. ටික කාලයකට ඉඳලා මැරෙනවා. ඊට පස්සේ පාමටත් සල්ලි නැහැ. ඊට පස්සේ වෙන්නේ ඉතින් මේ ෆියුනරල් එක කරගෙන සල්ලි නැති හින්දා හරකවත් විකුණන්න වෙනවා. ඒකත් මස් කඩේකට හරි මොනවාට හරි විකුණන්න වෙනවා. අන්තිමට මීයට මොකුත් ඉම්පැක්ට් එකක් නැහැ. වෙලේ අපිට ඕකෙන් ගන්න තියෙන්නේ අර මොකක් හරි රිස්ක් එකක් දැක්කම ඒක කෝපරේට් වර්ල්ඩ් එකේ වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් එකේ වෙන්න පුළුවන්, මේ සොසයිටි එකේ වෙන්න පුළුවන්. අපිට රිස්ක් එකක් නැහැ කියලා සමහරක් විදිහට සමාජයට කුකුලට කරන දෙක අපි ඉග්නෝර් කරනවා. ඒ කියන්නේ අර පොඩි සත්තු දෙන්න කෙසේ වෙතත් කුකුලටයි බැටළුවටයි කෙසේ වෙතත් හරකට නිකන් පයින් එකක් හරි ගහන්න තිබුණා. අර මේක එක්ක පා ගන්න තිබුණා කැඩලා යන්නේ. ඒත් එයාට ෆීසිබිලිටි එක තිබුණා කරන්න. හැබැයි කරේ නෑ. ඇයි අර මං ගැන විතරයි හිතුවේ මම. Nexus Mind.